ඒ දුවේ පුතේ අද දෙවෙනි මාතෘකාව මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මගේ පාසල. මම ඊයේ කතා කරා මගේ ගම ගැන. දෙවෙනි මාතෘකාව ලෙස මම අද කතා කරනවා මගේ පාසල. මේ පාසල කියන මාතෘකාව රචනා මාතෘකාවල් ලෙස ඔයගොල්ලන්ට එන්න අවස්ථාව ඕන තරම් තියෙනවා 6 7 8 ශ්‍රේණිවල දරුවන්ට. ඉතින් හොඳයි පුතේ අපි කෙලින්ම මාතෘකාව කතා කරමු. මගේ පාසල කියන එක දෙමළෙන් කියන්නේ එනදු පාඨශාලය. එනදු පාඨශාලය. ඒතර ඒක පළවෙනි වාක්‍ය විදිහට අපිට කතා කරන්න පුළුවන්. උනාට මේකේ පේනවා එනදු පාඨශාලෙයි මෙහෙවුම් අලහානදු. එනදු පාඨශාලෙයි මෙහෙවුම් අලහානදු. මොකද එනදු පාඨශාලෙයි මෙහෙවුම් අලහානදු කියන්නේ? මගේ පාසල ගොඩක් ලස්සනයි. මගේ පාසල ගොඩක් ලස්සනයි. ඒතර අපිට දෙවෙනි වාක්‍ය විදිහට ඒකෙම දාන්න පුළුවන් ඉදෙන් පෙයර්. ඉදෙන් පෙයර්. නැත්නම් එනදු පාඨශාලෙයින් පෙයර්. මොකද්ද ඔබේ මේ හිස්තැනට ඔයගොල්ලන්ගේ පාසලේ නම දාන්න පුළුවන්. මේ හිස්තැනට ඔයගොල්ලන්ගේ පාසලේ නම දාන්න පුළුවන්. ඒකේ තේරුම තමයි මෙහි නම වෙන්නේ නැත්නම් මගේ පාසලේ නම වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. ඊළඟ වාක්‍ය විදිහට අපිට පුළුවන් ඉංගු පළ වහුප්පු කියන්නේ පුතේ ඒක වචන. වහුප්පරේ කියන්නේ පන්ති කාමරය කියන්නේ. වහුප්පරේ කියන්නේ පන්ති කාමරය. වහුප්පරේ බහුවචන කරද්දී වහුප්පරේ හල් වෙනවා. ඒක අවසාන වෙන්න ඕන උල්ලන කියලා. ඒත් අපිට පුළුවන් ඉංගු පළ වහුප්පරේ හල් උල්ලන. ඉංගු පළ වහුප්පරේ හල් උල්ලන. මෙහි බොහෝ පන්ති කාමර තිබේ. කොහෙද? මගේ පාසලේ. ඉංගු කියලා කිව්වේ මොකද්ද? මගේ පාසල කියන එකට තමයි ඉංගු කියලා අපි කිව්වේ. ඊළඟට පුළුවන් ඊළඟ වාක්‍යයට ලියන්න එමුදු පාඨශාලෙയിൽ ஒரு பெரிய මොකද්ද? මයිදානම් උල්ලදු. මයිදානම් කියන්නේ පිට්ටනිය. මයිදානම් කියන්නේ පිට්ටනිය. උල්ලදු. ඊළඟට ඉංගු අලහාන පූන්තෝට්ටම්. පූන්තෝට්ටම් කියන්නේ උද්‍යානය. ලස්සන මල් වත්ත. පූන්තෝට්ටම් ඉරුක්කිරදු. මගේ පාසලේ ලස්සන මල් වත්තක් තියෙනවා. මගේ පාසලේ ලස්සන මල් වත්තක් තියෙනවා. ඉංගු කෙනෙක් අදහස් කරේ මෙහි කියන්නේනේ. මෙහි ලස්සන මල් වත්තක් තියෙනවා. අපි ඒ ටික නැවත බලමු. ඉංගු පළ වහුප්පරේහල්. ඉංගු පළ වහුප්පරේහල් උල්ලන. ඊට පස්සේ එමුදු පාඨශාලෙയിൽ අපිට පුළුවන් ඉංගු එමුදු පාඨශාලෙയിൽ කියන වචන මාරු කර කර දාන්න. එමුදු පාඨශාලෙயில் ஒரு பெரிய மைதானம் உள்ளது. இங்கு அழகான பூந்தோட்டமும் இருக்கிறது. කියන්නේ මෙහි ලස්සන මල් වත්තක්ද ඇත. මල් වත්තකුත් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟට අපිට පුළුවන් වාක්‍යයක් විදිහට ගන්න. අධිපරුම් විදුහල්පතිතුමා ආසිරියර්හලුම් ගුරුවරුන් විදුහල්පතිතුමා ගුරුවරුනොත් නැත්නම් විදුහල්පතිතුමා සහ ගුරුවරුන් මිகவும் ගොඩක් නැත්නම් හරිම අන්බානවර්හල් කරුණිකයි කරුණාවන්තයි අන්බානවර්හල් කරුණාවන්තයි. අවසානයේ අපි අර ගම කියන මාතෘකාවට ගියා. ඔයාලට පුළුවන් රචනාවත් බලලා එන්න. ගම කියන මාතෘකාවත් අපි අවසාන ලිව්වේ මම මගේ ගමට ආදරේ කියලා. මේ මාතෘකාවෙත් අපි අවසාන ලියනවා එනදු පාඨශාලෙයේ நான் மிகவும் நேசிக்கின்றேன். இந்த பாடசாலையை நான் மிகவும் நேசிக்கின்றேன். හොඳයි. බලන්න. එනදු පාඨශාලෙයේ நான் මිகவும் நேசிக்கின்றேன். මම මගේ පාසලට ගොඩක් ආදරෙයි. හොඳයි. මෙහෙම තමයි අපි මේ රචනාව ගොනු කරගෙන යන්නේ. ඔයගොල්ලන්ට නැවතත් රචනාව ආපහු ගිහිල්ලා මුලින් ඉඳන් බලන් ඇවිල්ලා සූදානම් වෙන්න විභාගයට ලේසියෙන් ලකුණකට යන්න පුළුවන්. හොඳයි. ඊළඟ මාතෘකාවත් මම ගේනවා. ඊට කලින් හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්නත් එපා දරුවනේ. තව කෙනෙකුට බලන්න ඔබේ group වලත් ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි. නන්රි. හොඳට ලෑස්ති වෙන්න රචනා ලියන්න හරිම ලේසියි.